හෙලෝ කොහොමද ඔයාලට? ඉතින් අදත් මම ඔයාලව පිළිගන්නවා ලක්ෂී ස්ටයිල් වලට. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ අඩුම අමුද්‍රව්‍ය දෙකකින් රසම රස චායි ටී එකක් හදාගන්න විදිය. මං අද අරන් තියෙන්නේ මේකට කුරුඳුයි කරාඹු නැටි විතරයි. මොකද මං ගාව කරද මුංගුත් නැහැ. ඉතින් මං දැන් කරන්නේ චායි ටී එක හදන්න පුළුවන් සුදුසු භාජනයක් අරගෙන ඒකට කහට වැඩියෙන් තියෙන තේ කොළ එකක් දානවා. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් තේ කොළ ප්‍රමාණය වැඩි කරගන්න. ඊට පස්සේ ඒක හොඳට නටාගෙන එනකොට මම මේක අර වන් පොට් බිරියානි එකක් වගේ මේක එකේම හදාගන්න තමයි යන්නේ. දැන් මම මේකට අනිත් එක භාවිත කරන්නේ ෆ්‍රෙෂ් මිල්ක් නෙවෙයි පිටිකිරි. දැන් මේක හොඳටම තැම්බීගෙන එනකොට මම මේකට අවශ්‍ය විදිහට සීනි සහ පිටි එකතු කරගන්නවා. කරගෙන අපි ඒක හොඳින් කැටි නොගැහෙන්න කවලම් කරගන්න තමයි තියෙන්නේ. ඉතින් මේක තමයි ලේසියෙන්ම හදන්න පුළුවන් විදිහ. ඉතින් චායි ටී ගොඩක් රහයි කරදු මුංගු එහෙමත් තිබුණාම ඉඟුරු තියෙනවා නම් ඒවත් දාන්න. මං ගාව මේ වෙලාවේ ඒවා එකක්වත් තිබුණේ නැහැ. ඉතින් මට හිතුණා දැන් චායි ටී එකක් බොන්න. ඒක නිසා මගේ ගාව මේ වෙලාවේ තියෙන අමුද්‍රව්‍ය දෙකෙන් චායි ටී එකක් හදලා බැලුවා. ඒකත් හරිම රසයි. ඉතින් ඔයාලත් බලන්න. ලක්ෂී ස්ටයිල් තාමත් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මාව සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න. ඉතින් ඔයාලත් මේ මං හදපු විදියට හදලා මට ලස්සනම රසම රස කමෙන්ට් එකක් දාන්න. හොඳද? එහෙනම් ඉතින් ගිහින් එන්නම්. ලක්ෂී ස්ටයිල් සබ්ස්ක්‍රයිබ් කරන්න. සුබ දවසක් ඔයාලා හැමෝටම. එහෙනම් මං කියනවා බයි.